Hi guys මම මේ vlog එක ගේන්න හිතුවේ අද අපිට ස්පෙෂල් ඩේ එකක්. මම එක පස්සේ ඔයගොල්ලන්ට කියන්නම්. ඒකට තමයි මම මේ රෙඩි වෙන්නේ. ඔන්න ඉතින් මගේ හා එක කරන්නේ අපේ ජොනි බෝයි. මේ ළඟ ඉඳන් වද දෙන්නේ ධනංජය. මම දැන් හා එකත් කරගෙන මේකප් එකක් දාලා දැන් මේ රෙඩි වෙන්නේ. මං කිව්වනේ ස්පෙෂල් ඩේ එකක් කියලා. ඒ කියන්නේ අද ශගාල් ස්ටාෆ් එකේ ඩිනර් අවුට් එක. ඉතින් අපිට ඇනුවලි මේ වගේ ඩිනර් අවුට් දෙකක් තුනක් අපි හැමදාම යනවා. මේ තියෙන ඉතින් මම වැඩ කරන ශගාල් සැලෝන් එක. මේ ඉන්නේ අපේ රිසෙප්ෂන්. මේ ඉන්නේ මගේ යාළුවා මැනික්. City of the Dreams තමයි ඉතින් අපි ආවේ. දැන් මේ කට්ටියම රෙඩි වෙලා අපි ලිෆ්ට් එකේ බුෆේ එකට යන ගමන් ඉන්නේ. Hi madam. ඉතින් මෙයාලගේ මෙනු එකේ ගොඩක් තියෙනවා. මුලින්ම තිබුණේ මේ වගේ බුරියානි. ලෑම් මං ආසම જાතියක් තමයි. මේ තියෙන පීසා. පීසා වර්ග වලිනුත් තිබ්බා. ටෝෆු තිබ්බා. මේ තියෙන ජපනිස් කෑම. මේ තියෙන ශ්‍රී ලංකන් මෙනු එක. ඉතින් මේ වගේ එක එක જાතිය කෑම ගොඩාක් පිරලා තිබ්බා. මම මුලින්ම කරේ සුප් එකෙන් තමයි ස්ටාර්ට් කරේ. මේ සුප් එක නම් මාරම රසයි. ක්‍රීමි චිකන් සුප් එකක් තමයි මේ. මේ තියෙන්නේ මගේ අනිත් මෙනු එක. ලෑම්. ඉතින් මම මුලින්ම සෙකන්ඩ් ඩිෂ් එක විදියට ගත්තේ මේක. බුෆේනේ ඉතින් අපිට ඇති තරම් පොඩ පොඩ බෙදාගෙන කන්න පුළුවන්. මේ ඉන්නේ ජෙර. ඊයේ එයාගේත් බර්ත්ඩේ එක. දැන් ඉතින් තියෙන්නේ බෙදාගත්ත කෑම ටික හොඳට රස විඳින වෙලාව. මෙතන වෙනම ජපනිස් කෑම වලට වෙනම තැනක් තිබුණා. ඉතින් මේ තියෙන්නේ ඒරියා එක. ඔයගොල්ලන්ට කෝල් ප්‍රෝන්ස්, කෝල් ක්‍රැබ්ස් වගේ දේවල් කන්න පුළුවන්. මේ ඉන්නේ අපේ ස්ටාෆ් එක. දැන් ඩිනර් එක ගන්න විදිය. හැමෝම ඉතින් සතුටින් එන්ජොයි කරා. කන වෙලාවේ නම් කාටවත් කාවත් මතක නෑ. මම නම් ඉතින් දැන් කාලා ඉවරයි. අනිත් අය කන දිහා බලාගෙන ඉන්නවා ඉවර වෙනකන්. මේ තියෙන්නේ මම ඔයගලන්ට කිව්වර ජපනිස් කෑම. මෙතන මේ වගේ අමු මාළු වර්ග, සුෂි, ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ජපනිස් කෑම කන්න කැමති කට්ටියට මේ බුෆේ එකට ආවොත් ජපනිස් කෑම කන්න පුළුවන්. ඉතින් මෙයාලගේ එක එක විදිහේ ශ්‍රී ලංකන් කෑම, ඒ වගේම ඉන්දියන් කෑම, මේ හැම දෙයක්ම ජපනිස් කෑම වෙනම කෝන් එකක් වගේ තිබ්බා. ඉතින් මේ තියෙන ඩෙසර්ට් ඒරියා එක. මෙයාලගේ තිබ්බා කැරමල් පුඩින්, ඒ වගේම එක එක જાතියේ මූස් වර්ග. මම නම් මූස් වර්ග කන්න කැමති නැහැ. ඒත් මං ආසම දේ තමයි බ්‍රවුනිස්. බ්‍රවුනිස් එක එක වර්ග වලින් මෙතන ගොඩාක් තිබ්බා. මම නම් ගත්තේ චොකලට් ෆජ් බ්‍රවුනි එක. මේ තියෙන්නේ මම බෙදාගත්ත දේවල්. මේවට නම් මං වැඩි කැමති නැහැ. මේ තියෙන්නේ මං ආස තවත් වර්ග දෙකක්. ස්ට්‍රොබෙරි චීස් කේක්, පයිනැපල් චීස් කේක්. මේ තියෙන්නේ වෙනම බ්‍රෙඩ් පුඩින් එකක් චොකලට්. මේ තියෙන්නේ මං ගත්ත ඩෙසර්ට් වර්ග ටික. මේ තියෙන්නේ ඩිනර් එකෙන් පස්සේ කට්ටිය ඉතින් එන්ජොයි කරපු විදිය. ඉතින් සෙල්ෆි ගහනවා. අපි ඩිනර් එක ඉවර වෙලා මේ වගේ එළියට ආවා. ඉතින් කාර් පාක් එකට ඇවිල්ලා වේකල්ස් එනකන් කට්ටිය කරේ මේ වගේ දේවල් තමයි ඉතින්. ඊයේ ජෙරල්ගේ බර්ත්ඩේ එක කිව්වනේ. අපි ඉතින් ඔන්න ඒකත් සෙලිබ්‍රේට් කරා එදා. ඒ වගේම මැනික් මගේ යාළුවගේත් බර්ත්ඩේ එක තමයි එදා තිබ්බේ. හැබැයි එදා ඉතින් එයා කලින් ගියා. ඒක නිසා ජෙරල් විතරක් කේක් එක කපලා අපි ඒක සෙලිබ්‍රේට් කරා. හොඳ නෑ ෂුගර්.
කේක් එකකටද? ඔන්න ඉතින් ඔක්කොම ඉවර වෙලා එළියට ඇවිල්ලා මේ වගේ ස්ටෆ් ෆොටෝ එකක් ගත්තා. හැබැයි ඉතින් මෙතන භාගයක් කට්ටිය නැහැ. මොකද භාගයක් අතරමැදින් ගිහිල්ලා. අන්තිමට ඉතුරු වුණේ අපි කට්ටිය විතරයි. ඔන්න ඉතින් මේ වගේ තමයි අපි එදා ඩිනර් අවුට් එක ගත්තේ. ඉතින් මං හිතනවා මගේ ස්ටාෆ් එකේ අපි හැමෝම හොඳට එදා එන්ජොයි කරා. ඉතින් thank you ශගල්.